ආයුබෝවන් ඒරයිට්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපේ රටේ වැවෙන ශාකයක් තමයි කොස් කියලා කියන්නේ. අපි ඒ කොස් විවිධ ආකාරයට පාවිච්චි කරනවා. අද මං කියලා දෙන්නේ ඔයගොල්ලන්ට අපි පාවිච්චි කරන එක් ආකාරයක්. ඒ තමයි මේ විදියට හීනියට තීරු වලට ඉරාගෙන තෙලේ බැදගෙන අපි හදාගන්න කොස් බයිට් එක. කොස් මුලින්ම හීනියට ඉරාගෙන ඒකට ලුණු කුඩු පොඩ්ඩක් එකතු කරලා මේ විදිහට තෙලේ බැදලා නිකන් උනත් කත හැකි. ඒ තරම්ම රසයි. ඒ වුණාට අද නම් මම මේකට තව දේවල් එකතු කරනවා. බලාගෙන ඉන්නකෝ. මේ විදිහට බැදගත්ත කොස් ටික පැත්තකින් තියලා අපි මේ විදිහට ලුණු ගෙඩියක් ලියාගෙන ඒකත් අර විදිහටම තෙලේ බැද ගන්න ඕනි. අපි ඒකත් අර විදිහටම තෙලට දාගෙන ඒක ලා රන්වන් පාටක් වෙනකම් මේ විදිහට බැද ගන්නවා. මට පෙන්වන්න බැරි වුණානේ මම මේකට මිරිස් කරලකුයි කරපිංච ටිකකුයි රම්පේ කොලේකුයි එකතු කරගත්තා. දැන් මම මේකට කෑලි මිරිස් ස්වල්පයක් එකතු කරගෙන ඒක මේ ආකාරයට තෙලේ රන්වන් පාටක් වෙනකම් බැද ගන්නවා. ඉන්පස්සේ බැදගෙන පැත්තකින් තියාගත්ත කොස් ඉරු ටික තමයි මම මේ එකතු කරගන්නේ. මේක එකතු කරගෙන අර කෑලි මිරිස් ටිකයි ලුණු ටිකයි හොඳට මික්ස් වෙන විදිහට මේක කලවම් කරගන්න ඕනේ. මේක මේ වෙලාවේ නම් හොඳ සුවඳක් එනවා. මගේ පොඩ්ඩෝ ටික කෑග ගහ මේක කන්න නොවැසිල්ලෙන් තමයි බලාගෙන ඉන්නේ. එයාලට කන්න ඕනේ හින්දාම මම මේකට කෑලි මිරිස් නම් ටිකක් අඩුවෙන් තමයි එකතු කරගත්තේ. ඔයාලා රස පදමට කෑලි මිරිස් ලුණු එකතු කරගෙන මේක හදාගන්න. ඒ වගේම තමයි මේ වගේ කොස් බයිට් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් අපෙන් දැන්. අපි ඉස්සරහට ඒ ගැන විස්තර කියන්නම්කෝ. එහෙනම් මගෙත් එක කොස් බයිට් එක බලලා ඔයගොල්ලොත් කොස් බයිට් එකක් හදලා රසට කන්න. මං ගෙන් එන්නම්.